සීගිරියට මේ අපි යන ගමන් හම්බෙමු. සටන ආරම්භ වෙන්න තමයි තිබ්බේ. ඒකල කාශ්‍යප රජතුමා ගැතයි මුගල රජතුමා ගැතයි දවුන් සටන රෙද්දී කාශ්‍යප රජතුමා ගැත මඩවලක ඉරුණ කියලා ඉරුණා. ඒකල ඒ ඇත මඩවල මගහැරලා යන්න ගත්තී. අද තමයි channel එකේ පළවෙනි වීඩියෝ එක travel with Lara ඇවිදිමුද. hello good morning. අද ඉතින් යන්නේ සීගිරියට මේ අපි යන ගමන් හම්බෙමු. टिकट काउंटर रुपया किसी हिस्से के टिकट है जानना होगा පුච්චනවනේ පුච්චු මිනිස්සුන්ගේ අලු ගන්න දාලා ඒවා තැම්පත් කරලා තමයි තියෙන්නේ. වැඩි QR කරලා මේ මෙතන හැම දෙයක් ඉතින් රුපියල් 120ක ටිකට් එකක් ගන්න ඕන. ඉතින් අපිට දෙනවා ටිකට් එකකුයි කොලේකුයි. ඒකේ හැමදේම වගේ මේකේ ලියලා තියෙනවා. ඒකලා තනින් තන QR කෝඩ් දාලා තියෙනවා. QR වලින් අපිට හැමදේම බලලා කියන්නේ මේ දේවල් ගැන තොරතුරු හොයා ගන්න පුළුවන්. වටනවා. ඉතින් ඇවිල්ලා මේ ඔයාලා බලන්න. රුපියල් 120ක් වගේනේ ගන්නේ. ඔය පාර අතරම යනතුනේ මේ දඹුල්ල කුරුණෑගල පාර මැද තමයි තියෙන්නේ මේක. ඇවිල්ලා බලලා ටිකක් ගන්න ඉතින්.
පාරට ආවා. මේ කෙලින් පාරට ගිහපුවම කෙලින්ම යන්න දෙන්නේ සීගිරියට. ඔයාලට වාහන දාන්න ඕන නම් කෙලින්ම ඊපස්සේ පාරේ කෙලින්ම යන්න වාහන දාන්න පුළුවන්. රුපියල් 150ක් වගේ ගන්නවා ටිකට් එක. වාහන වෙනත් දාන්නත් නැහැ. ඉතින් තියෙන්නේ සීගිරියට පාරේ තමයි ලස්සනයි. ඒක කුඹුරු තියෙනවා. මේනේ ගමන් සංගය පැතුම් මල්ලි. ඉන්නේ ටිකක් තබා කරන්නේ. පාරේ ලස්සන තියෙනවා. පාරේ තියෙනවා. දෙපැත්ත පාර මාර ලස්සනයි. තනිකරම ගස් විතරයි තියෙන්නේ කොළම කොළ පාටයි. පාර සීතලක් තියෙන්නේ. දෙපැත්තම ගස් තියෙන්නේ. ලස්සනයි සීතලයි. එතනින් අතන කලින් එන්න කලින් shopping එහෙම ගේන්න දෙන්නේ නැහැ ඇතුළට නම්. චෙක් කරනවා. ඔයාලත් shopping අරන් එන්න එපා. ඉතින් ගන්නවා. shopping එකේ තියෙන දේවල් අපිට දීලා shopping එක යලා ගන්නවා. ටිකට් ගන්න මෙතන තමයි තියෙන්නේ. ටිකට් එක 120යි මං හිතන්නේ. එහෙනම් ටිකට් එක ගමු. මේ තමයි සීගිරි ජල තාක්ෂණය. පේනවනේ. තාම වතුර වල වැඩ. ඔන්න වේනවා සීගිරිය. අද මාර දිනක් ඉන්නේ මේකේ. තම ලස්සන view එකක් තියෙන වටේම. ක්ලයිමේට් එක හොඳයි අද නම්. දැන් ළඟ වින්නේ. ලස්සන view එකක් තියෙන්නේ. අයියෝ යන්නේ නම් දුක. හොින්දු. අන්සාවට. මගේ තියෙන පාමුල වගේ ඉන්නේ. තව චුට්ටයි තියෙන්නේ. නගින්න පටන් ගන්නවා ඉතින් ඒක. ඔච්චර ලාම ඉතින් ඇවිදගෙන ආවා. මේ සීල විස්තරය පොඩි ගන්න හැමදේම ගැන. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඕන දෙයක් කියවලා මේක. සීගිරියේ මේ ජල උද්‍යාන ගැන තමයි මේක නම් තියෙන්නේ. හැමදේම බලා ගන්න පුළුවන්. දැන් නම් ගල පාමුල ඉන්නේ. නගින්න තමයි ඉන්නේ කන්ද. නගින්න තමයි යන්නේ අපි දැන්. සීගිරි මේ ගලට යන්න තියෙන්නේ මේ පාරෙන්. ඒ කියන්නේ මේ ඉතින් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉස්සර නම් මේ පාරෙන් යන්න පුළුවන්. ඉස්සර ওই පාරෙන් තමයි ගිය කට්ටිය. අර බඹරු ඇස්සෙනවා කියලා බෝඩ් එකකුත් ගහලා දිනවා. දැන් අන්න නැගෙන සිංහගිරිය ගාවට ආවා. ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ දැන්. මෙතෙන් තමයි හොඳම කැලේ තියෙන්නේ. අනික කරා ඉතින් කන්ද තමයි තියෙන්නේ. සිංහගිරිය කියන්නේ මේ සිංහයෙක්ගේ ගිරියකට ඇතුළට තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ සිංහයා කට අරන් ඉන්නා වගේ කතාවක් තමයි තියෙන්නේ මෙතන. සිංහයා කට ඇතුළට කියන්නේ ගිරිය ඇතුළට යන කතාවක් තමයි ඉතින් කියලා තියෙන්නේ. යම් ඔන්න උදින් තමයි සිංහගිරිය පටන් ගන්න. ඔය ඇතුළට යන්නේ කට්ටිය. තව තියෙන සිංහයා කකුල් දෙක දෙපැත්තෙන්. දැන් උදින් තමයි සිංහයාගේ කට යනවා කියන්නේ සිංහගිරිය. ඉතින් උඩ නැගලා හොම යන්න දෙනවා. දැන් මෙතනින් යන්න ලා පටන් ගත්තා යන්න ගමන. ඉතින් ලගිනවා මේක. සීනි කොට ගඩුවා දැන් දෙපැත්තෙම ඉන්නේ. මඹුරු ඇවිස්සෙනවා මේ හරිය කියලා නිස්සබ්දව යන්න කියලා තමයි ගහලා තියෙන්නේ.
හෙළ වැඩි පල්ලට අරගෙන කන්ද තියෙන්නේ මේක තමා සීගිරිය රජ මාලිගාව ඉතින් උඩට ගියා හැකි අපි සීගිරිය ආවේ ගොඩ උනේ මෙතන උඩට මේ පඩිවල සේරම ගල් වලින් අඳපුවා මේ මෙතන තියෙනවා ගල් වලින් හදපු ගල් ආසනය. රජතුමාගේ සිංහාසනය වෙන්නේදී. ඉතාලට මේක. ඉඳගන්න එපා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. මෙතන වටේට මාතන තව පොකුණක් තියෙනවා. එතනත් පොකුණක් තියෙනවා. ඒවා එකඩව බහින්න එපා කියලා තියෙනවා. මේ තියෙන පොකුණ සීගිරි කාශ්‍යප රජතුමා උඩේ ඉඳන් පැම්පහසු වෙච්ච එක. දැන් නම් වතුර කොළ පාටයි. ඒකත් කට්ටිය හදන ගමන් ඒ කියන්නේ මේක අර වැස්සට මොකක් හරි වෙන්න දී ඒක තමයි බල්ලා ඉඳන් උඩට යනකල් කට්ටිය වැඩ. මෙතන දාලා ඔය තියෙන්නේ පඩිපෙළ. ඉතින් තමයි උඩට ගොඩ වෙන්න ඇත්තේ. ඉතින් මේ පඩිපෙළ වහලා දැන් තියෙන්නේ. දැන් ඉන්නේ පොකුණට එහා පැත්තේ රජතුමාගේ. පිටිපස්සෙන් පේන්නේ රජමාලිගාව. ආශිර්වාදතුමා හිටපු මේ කියන්නේ බෝඩ් එකම ගහලා දෙනවා මේ උඩ ගොඩක් තියෙන්නේ පොකුණු ගොඩක් පොකුණු දෙනවා කියන්නේ කලින් වතුර තිබ්බවා වෙන්නේ ඒවට බහින්න බා කියලා බෝඩ් ගහලා තියෙනවා මේ පරණ ගඩොල් වලින් හදපු බැමි පා ගන්න එපා කියලා තියෙනවා උන්න උඩටම ආවා මෙතන තමයි කාශ්‍යපරගමගේ මාලිගාව තියෙන්නේ කියලා හිතනවා ඉතින් දන්නේ නැහැ ඒකම කියලා විතරයි Ini pakai apa? සීගිරි ගලුන්න ගම පේන්නේ පිදුරංගල. අපි දැන් සීගිරි ඉඳන් පිදුරංගල බලනවා. ඊළඟ පාර පිදුරංගල ඉඳන් සීගිරි බලන්න තමයි යන්නේ. අපි දැන් බහැලා යමු පිදුරංගල. අපි දැන් මේකට බහින ගමන් ඉන්නේ. අනිත් පැත්තෙන් බහින්න තමයි හිතන්නේ. එක පැත්තකින් දැන් අනිත් පැත්තකින් තමයි බහින්න තියෙන්නේ. බහැලා අපි බලමු ඊළඟ මොකද කරන්න කියලා. සීගිරි කාශ්‍යප රජතුමා කියන්නේ තමන්ගේ තාත්තව මරලා ලංකාවේ රජ වෙච්ච රජ කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ තාත්තා තමන්ට රජකම නොදෙන බව දැනගෙනම තමන්ගේ තාත්තව මරලා රජකම ගත්ත රජ කෙනෙක් තමයි කාශ්‍යප කියන්නේ. තමන්ගේ තවත් වැඩිමහල් සහෝදරයෙක් හිටියා මුගලන් කියලා. තාත්තා මරුවට පස්සේ මුගලන් කුමාරයා මේ කාශ්‍යප රජතුමා ඊළඟට මරන්නේ මම තමයි කියලා හිතාගෙන මුගලන් රජතුමා යනවා ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා ටික කාලයක් සේනාවක් හදා ගන්නවා. ඒ කියන්නේ කාශ්‍යප රජතුමාට විරුද්ධව යුද කැරැල්ලක් ඇති කරන්න. ඒකල මේ කාශ්‍යප රජතුමා දැනගන්නවා ටික කාලයක් යද්දී මුගලන් කුමාරයා කොහොමද සටනකට එයි කියලා හිතනවා. ඒකල තමයි මේ සීගිරිය තමන්ගේ බලකොටුව කරගෙන මේකේ රජකම් කළේ. ඒ කියන්නේ සීගිරිය සාමාන්‍යයෙන් ලේසියෙන් රජ කෙනෙක්ට යටපත් කරගන්න බැරි තමයි හදලා තියෙන්නේ. ජලෝගුල් සෑහෙන්න තියෙනවා මේකේ. ඒකල අන්තිමේට මුගලන් කුමාරයා තමන් හදාගත්ත සේනාවත් එක්ක එනවා කාශ්‍යප රජතුමා සමග යුද්ධයකට. කාශ්‍යප රජතුමාත් යුද්ධෙට ලැහැත් වෙලා යන්නේ යුද්ධෙට තමන්ගේ සේනාවත් එක්ක යුද්ධ කරන්න ලැහැත් වෙලා යනවා. ඒකල කාශ්‍යප රජතුමා යුද්ධේ සාමාන්‍ය කියනවා නම් දිනලා වගේ
හිටිය කියලා තමයි කියන්නේ. ඒ දිනලා ඉද්දී කාශ්‍යප රජතුමා මුගලන් රජතුමා සමග සටනට යද්දී කාශ්‍යප රජතුමාගේ ඇතා මඩවලක ඉරුණ කියලා තමයි කියන්නේ. ඒකල කාශ්‍යප රජතුමාගේ මුගලන් රජතුමාගේ අන්ද සටන ආරම්භ වෙන්න තමා තිබ්බේ. ඒකල කාශ්‍යප රජතුමාගේ ඇතයි මුගලන් රජතුමාගේ ඇතයි දොන්ද සටන දෙද්දී කාශ්‍යප රජතුමාගේ ඇතා මඩවලක ඉරුණ කියලා ඉරුණා. ඒකල ඒ ඇතා මඩවල මගහැරලා යන්න හදද්දී ඇතා පසුබහිනවා කියලා හිතාගෙන කාශ්‍යප රජතුමා පිටිපස්සෙන් ආපු සේනාව පසුබහිනවා. ඒකල කාශ්‍යප රජතුමා යුද්ධ බිමේ තනි වෙනවා. ඒකල කාශ්‍යප රජතුමා දැනගන්නවා දැන් කොහොමත් යුද්ධේ පරාද බව. ඒකල තමන්ගේ විරුද්ධ පැත්තෙන් තමන්ගේ දිග්ගසනට වඩා තමා අතින්ම දිග්ගසා ගන්න එක හොඳයි කියලා කාශ්‍යප රජතුමා තමන්ගේ කඩුවෙන්ම තමන්ගේ ගෙල නසා ගන්නවා. ඒක තමයි ඉතින් සීගිරි කාශ්‍යප රජතුමාගේ කතාව. ජීවිතයෙන් බැල පිටුරගල තමයි යන්නේ. පිටුරගලේ කන්දෙමු. අපි සීගිරිය ගලන කලා සීගිරිය බැහැලා දැන් පිටුරංගල කන්දර තමයි යන්න හදන්නේ. එහෙනම් යන ගමන් හම්බෙමු. පන්සලට උඩ දේවාලේ තියෙනවා. පාරනම් මාර පොඩි ගාකුත් කඩ වෙලා තියෙන්නේ පාර මැදටම. පාරනම් ඇත්තටම වට්ටම පොඩි. මාර නිස්කලංකයි පාරම සීතල පරිසරය නා. මෙතනින් ගොඩාක් මේ පැත්තෙන් පාරයි මේ පැත්තෙන් පාරයි තියෙනවා. දකුණු පැත්තේ පාරෙන් යන්න අපිත් තමයි දැන් ඒකෙන් තමයි යන්න හදන්නේ. බලමු පාර වැදුනොත් ආය බහැලා ආය අනිත් එන් යන්න. වතුර පාරකුත් තියෙනවා. නැලදී ගියුම් පතක් නැහැ. කැලෑව උඩත් කැලෑව වට්ටම සීතලයි. මාර ලස්සන ප්ලේස් එකක්. පල්ලෙහා දිනවා පන්සල. එතුමාලි මොකද කියන්න දෙන්නේ? ඉදිරිය අනේ හොඳටම. පල්ලෙහා උඩදී හම්බුන පාරේ වී පොයින්ට් එක කරා. තනිකරම කැලෑව මැද්දෙන් එන්න තිබ්බේ. පළවෙනි වී පොයින්ට් එක මෙතන. එතන තියෙනවා කොටුපු සෙල්ලිපියක් තියෙනවා. මේ තියෙන මෙතන කොටුපු සෙල්ලිපිය. මේ තියෙන්නේ පේන විදිහ. මෙතන තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කොටපු සත්‍යමය පිළිමයක්.
පිදුරංගල ගිල් ලිපිය. ඔන්න දැන් අර view point එකෙන් පස්සේ ආයෙත් කැලෑවක් ඇතුළට තමයි යන්න තියෙන්නේ. ඒත් අනිකරම කැලෑව වැහිලා තියෙන්නේ. මාරම සීතලයි. කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. අඩා ඔන්න සීගිරි නැගලා පිදුරංගොල්ලත් ආවා. පාරම ලස්සනයි. වටෙන් පේනවා. සීගිරියේ කඳ නැගලා අපි පිදුරංගලට ආවා. පාරම ලස්සනක් තියෙන්නේ. අපි උදේ නැංග සීගිරියට අන්න දිනවා සීගිරිය. දැන් පිදුරංගල උඩ ඇවිදලා ආය පල්ලයට බහිනවා. මාරම ලස්සනයි. අපි උදේ සීගිරිය නැගලා මේ පැත්ත බැලුවා. දැන් මෙහෙට නැගලා සීගිරිය බලනවා. ලස්සන වෙනවා සීගිරිය. ඉන්න වෙනම. මෙන්න දිනවා අපි උදේ සීගිරිය. ඉතින් පිටරංගලින්
බැහැලා පල්ලෙහාට යනවා. පල්ලෙහාට යන්න ටික නේද පෙන්වන්න දෙන්නේ. පල්ලෙහාට ගිහලා හම්බෙමු ඉතින්. ඊළඟට කොහෙයිද දන්නේ බලමු. එහෙනම් පල්ලෙන් හම්බෙමු. Kalau kantin yang biasa, Tema? hai, Hi. Yeah. YouTube channel. subscribe. Subscribe. Free. Good. Subscribe and comment. Thank you. Harus Lara. Api deng, ucapan mahathir kamuna. Api deng, idurangalin biasa. Dan yang ni tang ini, Damulle Pansalda. චුට්ටක් ඉඳලා යනවා මහන්සිනේ සීගිරියත් නැංග පිදුරංගලත් නැංග මොනවද කාලා අපි එන දමුල්ලේ පන්සලට ඔය දෙකටම ගිහිල්ලා මේකට කියන්නේ පැවිදි කරනාගේ ඉන්න දමුල්ලේ පන්සලට අනිවාර්යෙන් යන්න වෙයි. ඉතින් අපි දමුල්ලේ පන්සලටත් ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ තියෙන දමුල්ලේ පන්සල මේ තියෙන දමුල්ලේ පිළිමේ මෙතන තියෙන දඹුල්ල පන්සලේ කෞතුකාගාරේ එහා පැත්තෙන් ටිකට් එකක් ගන්න ඒක ඇතුළට යන්න පුළුවන්. මේ තියෙන ලෙන් විහාරයට යන පාර, මේ තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවට යන පාර. අපි බුද්ධ ප්‍රතිමාවට ගිහිල්ලා ලෙන් විහාරයට යමු. මෙතන නම් මාරම නිස්කලංකයි. වැඩිය සෙනගත් නෑ මෙතන. අපි මේ පිළිමේ ගාවට නම් ගියා. දැන් යන් මේ ලෙන් විහාරෙට. අර පල්ලෙහා කඩේ අඹගුරුන් නැන්දා. එයාගේ වැඩ ඉවරයිලුවද? අපිට අඹ දෙක්කුත් නිකන් දිලා නෙල්ල එක්ක දුන්නා. ඕනක් තියෙනවා නම් ඒ නැන්දාගෙන් ගන්න. රහයි. මේකත් රහයි. නෙල්ල එකත් රහයි. ලෙන් විහාරයට යන ගමන් ඉන්නේ. කවුරුත් නෑ. මාරම නිස්කලංකයි. මෙතන තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඇතුළේ මේක ගහලා තියෙනවා. කවුරුත් නෑ අදන. විහාරය ඇතුළට ආවා ඉතින්. දැන් ඉන්නේ ඇතුළේ. මෙතන තියෙනවා ලියපු සෙල්ලිපිය. මම ඇතුළට ගිහිල්ලා අතනින් විහාරයට යන්න පුළුවන්. විහාරය ඇතුළේ නම් මොකුත් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. බෝඩ් ගහලා තියෙන්නේ. එළියට ඇවිල්ලා විස්තර කියන්න. මේක ඇතුළේ නම් මොකුත් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අතනින් ඒකට කියලාම දැම්මේ. මේ ගලේ තියෙනවා කටාරමක් කොටලා මේ තියෙන්නේ. ඕකෙන් උඩින් එන වතුර ගල දිගේ පල්ලෙහාට යන්නත් උතනින් පල්ලෙහාට කඩා වැටෙන තමයි ඒක ඒසුර හදලා තියෙන්නේ. ඔන්න අපි ගල් විහාරයෙන් එළියට ආවා. දැන් ඔහොම මේකෙන් පල්ලෙහාට වෙලා ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි උදේම ගියා ඉබ්බන් කටු සුසාන භූමියට. ඒකලා සීගිරියට ගියා. පිදුරංගලට ගියා. අන්තිමේට දඹුල්ලේ පන්සලට ආවා. අද තමයි channel එකේ පළවෙනි වීඩියෝ එක. travel with Lara ඇවිදිමුද? වීඩියෝ එකෙන් ඔයාලත් දැක්කත් නම් subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා support එකක් දෙන්න. මාත් එක පැතුම් මල්ලි ආවා. මිනිහා පල්ලෙහාට බැස්සා හැමීට. අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. බයි.